Hi guys, SLRC Crawler මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට පෙන්වන්න යන්නේ MN ලගේ MN82 Land Cruiser එකේ ස්ටිකර් ටික. නැත්නම් graphic kit එක අපි මේ scale එකට apply කරගන්න විදිය. ඇත්තටම මේ MN ලගේ මේ Land Cruiser model එක මාරම ලස්සන වාහනයක්. මේ කලර් එකත් මම ආසම කලර් එක. මේකේ ඩීටේල් උනත් টොප් ලෙවල් කියන්න පුළුවන්. ඔයාලට පේන ඇති මේ RC එකේ මාර ලුක් එකක් තියෙන්නේ. ඕකේ වැඩි කතා නැතුව අපි මේකට ස්ටිකර් ටික ඇප්ලයි කරමු. මේක අලව ගන්න අපිට ටිෂු පේපර් එකක් ඕන වෙනවා. මොකද මේක අපි අලවන තැන්වල දූවිලි එහෙම තිබුණොත් එහෙම ස්ටිකර් එක හරියට ඇලවෙන්නේ නැහැ. ඒ වගේම ওই පරණ ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ තියෙනවා නම් හොඳයි. මොකද මේකේ සමහර තැන් අපිට කෝනස් එහෙම ඇඟිල්ලෙන් අලව ගන්න අමාරුයි ස්කේල් එකේ සයිස් එකත් එක්ක. මම නම් පාවිච්චි කරන්නේ මගේ පරණ ලයිසන් කාඩ් එක. ඒ වගේම අපිට හීට් ගන්න එකක් තියෙනවා නම් හොඳයි. මේක අපි ඇප්ලයි කරද්දී බබල්ස් එන්න ඉඩ තියෙනවා. එතකොට අපි ඕෆ් රෝඩ් කරද්දී ක්‍රෝල් කරද්දී සමහර විට මඩ ගෑවුනාම මේක හොදද්දී වතුරත් එක්ක දූවිලි ඔවත් එක්ක ස්ටිකර් එක ගැලවෙන්න ඉඩ තියෙනවා. එතකොට කල්පයත්න අඩු වෙනවා. හරියට ස්ටිකර් එක ඇප්ලයි වුනේ නැත්නම් මෙච්චර ඩීටේල් තියෙන වාහනේ අපි ස්ටිකර් එකත් හරියටම අලව ගත්තොත් මාර ලුක් එකක් මේ වාහනේට ගන්න පුළුවන්. මේකේ guys ස්ටිකර් කාඩ් එක ලැමිනේට් ස්ටිකර් එකක් වගේ තමයි එන්නේ. එතකොට මේකේ නම්බර්ස් තියෙනවා මේ ස්ටිකර් කාඩ් එකේ. අපිට නම්බර්ස් කැටලොග් එකේ දීලා තියෙනවා. නම්බර්ස් කොහමද නම්බර්ස් වලට අනුව ඒ ඇලවෙන්න ඕන තැන කැටලොග් එකේ අපිට කියලා තිනවා. ඒකින්ද අපිට ලේසි අලව ගන්න. හරි. අපි වීඩියෝ එකෙන් බලමු මේ ටික ඇප්ලයි වුණාම කොහොම ලුක් එකක් දෙන්නේ කියලා. මම ඉස්සරහට තව RC වල unboxing, crawling, off-roading videos දානවා. ඔයත් RC ලව කෙනෙක් නම් RC පිස්සෙක් නම් මගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. Thank you guys.